දැල්මට වැඩි කාලයක් නෑනේ තව මාස දෙකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලා O level එහෙම ලියලා හරි ප්‍රියක ඉන්න තමයි තියෙන්නේ නේ. මේ ඔය O level ලිව්වට පස්සේ අපේ පිරිමි ළමයි එහෙම කරන වැඩ ටිකක් තියෙනවා. හරි ලස්සන වැඩ ටිකක්. බහුතරයක් පිරිමි ළමයි ඔය කරනවා. මමත් ඒ දවස්වල සමහර ඒවා කළා. මේ අපේ පිරිමි ළමයි එහෙම හරි ආසෙන් යන ගෑල් ළමයි ඉස්සරහා හීරෝස්ලා වෙන්න. ඔය ඕකට තමයි ගොඩක් දේවල් කරන්නේ. එන්න පස්සේ මතක් වෙනකොට එන චාටර් වැඩ. ඔය පිරිමි ළමයි ගොඩක් කට්ටිය මේ O level ලිව්වට පස්සේ කොණ්ඩේ කලර් කරනවා. සමහර කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා. සමහර කොණ්ඩේ බවලා ගැට ගහනවා. සමහර රැවුල් බවනවා. රැවුල් තියෙන ළමයි රැවුල් බවනවා දිගට. ඔය වගේ දේවල් කරනවා. ඒව ප්‍රශ්නයක් නැහැ. මමත් ඕක නම් කරලා දෙනවා. ඒ වුණාට ළමයි සමහර ළමයි ඉන්නවා ඔය ඕල්වලින් පස්සේ ඔය සිගරට්ස් වලට එහෙම පුරුදු වෙන. ඒක කියන්නේ යාලා හිතන්නේ කොහොමද? යාලා හිතන්නේ කවුරු හරි ඔන්න දැන් ඉන්නවා නංගි කෙනෙක්. එයා ඔයා සිගරට් එකක් බොනවා දැක්කට පස්සේ මොකද? අනේ අර අයියන සිගරට් බොනවා. එයා මාර පට්ට පොර එහෙම කියලා හිතනවා කියලා තමයි හිතන්නේ. එහෙම නෑ. යාළුවම එහෙම මෝඩ නැහැ. හරිද? ඒක නිසා ළමයි අර ඔයාලට ඕලෙවල් ඉවර පස්සේ ඔය වගේ දේවල් වලට ගොඩක් chances ඒ ඒනට මම කියන්නේ පුළුවන් තරම් ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න බලන්න. මොකද ඒ වගේ ඔයාගේ අර සෞඛ්‍යයට හොඳ දේවල් වලට වඩා නරක දේවල් වෙන්න තියෙන chance එක වැඩි. මොකද ඔයාලා කොණ්ඩයක් මේ කලර් කළා හරි ස්ට්‍රේට් කළා හරි මොකක් හරි කියලා ඔයාට මේ කැන්සර් එකක් හැදිලා මැරෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒනට ඔයා සිගරට් එකක් බිව්වොත් අන්න එතනදී ඔයාට කැන්සර් එකක් එන්න තියෙන chance එක පට්ට වැඩි. හරිද? ඒ නිසා තමයි ඒ වගේ දේවල් වලින් මම කියන්නේ පුළුවන් තරම් නෙමෙයි එපා කියලා.